සුබ දවසක් යාළුවනේ Secret Girl YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද මේ වීඩියෝ එකේදී අරගෙන ආවේ අපේ කට්ටිය මගෙන් අහන ප්‍රශ්න කිහිපයකට උත්තර. මේක මම part 1 එක විදිහට ගේන්න හැදුවේ ප්‍රශ්න නම් ගොඩාක් අහනවා. අර මගේ වීඩියෝස් වල මට හිතුණා එහෙනම් මේ තැන් පැහැදිලි නැද්ද දන්නේ නැනේ සමහර අයට කියන එක හිතුණ නිසා මම මෙහෙම වීඩියෝ එකකුත් ගේන්න හිතුවා. මෙහෙම සමහර කට්ටිය අහලා තියෙන ප්‍රශ්න නෝට් ඩවුන් කරගෙන මුල ඉඳලා මේ වගේ සෙෂන්ස් ටිකකුත් දානවා නම් හොඳයි කියලා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මම මේ කතා කරන්නේ මේ ගැන හොඳට දන්න පිරිසට නෙමෙයි. දැන් අර සමහර අයට තේරෙන්නේ නැහැ මම කියන එක හෝ තව කෙනෙක්ගෙන් අහගන්න එක නොතේරෙන්න පුළුවන්. මං හිතනවා ඒ අයටත් මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි කියලා. එහෙනම් බලමු අපේ අය මගෙන් මොනවාද අහන ප්‍රශ්න මොනවාද මම ඒවට දෙන උත්තර කියලා. ඒ කියන්නේ හරිම මේ කියන්නේ සරලයි මම මේ දේවල් ගැන කතා කරලා තියෙනවා. නමුත් සමහර අය අහන නිසා මම දන්නේ නැහැ ඒ තැන්වලදී තේරෙන්නේ නැද්ද කියන එක. මොකද මගේ වීඩියෝ එක මම බැලුවා කියලා ඉතින් මට ඒක තේරුම් ගන්න බැහැනේ. ඒක වෙන කෙනෙක් කොහොමද මගේ වීඩියෝ එක තේරුම් කරගන්නේ කියලා අවබෝධ කරගන්න කියලා. ඒ නිසා මම හිතුවා මෙහෙමත් ගේන එක හොඳයි කියලා. එහෙනම් අපි බලමු මොනවාද මේ ප්‍රශ්න කියලා. ඔන්න පළවෙනි ප්‍රශ්නේ තමයි ලංකාවේ ඩොකියුමන්ට්ස් ටික. ඒ කියන්නේ බර්ත් සර්ටිෆිකේට් එක නම් බර්ත් සර්ටිෆිකේට් එක, මැරේජ් සර්ටිෆිකේට් එක නම් මැරේජ් සර්ටිෆිකේට් එක. මෙන්න මේ කියන ටික ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරාට පස්සේ අනිවාර්යයෙන්ම ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සර්විස් එකෙන් සර්ටිෆයි කරගන්නම ඕනද? නැත්නම් සහතික කරගන්නම ඕනද? අර ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරපු එක විතරක් යවුවට කමක් නැද්ද කියලා අහනවා. එහෙම බෑ. ඔයාලා අනිවාර්යයෙන්ම විදේශ රටකදී මේ ලංකාවේ ඩොකියුමන්ට්ස් පාවිච්චි කරන්න යවනවා නම් ඒක අනිවාර්යයෙන්ම මේ ලංකාවේ තියෙන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සර්ටිෆයි කරන්න ඕනේ. මේ ඉතින් මේකෙදි මට කියන්න තියෙන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම මේක කරන්න ඕනේ. අය අහන්න එපා මේක කරන්න ඕනද කරන්න ඕන නැද්ද එහෙම කියලා. මම හිතනවා දැන් ඔයාලට තේරෙයි. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මැරේජ් සර්ටිෆිකේට් එක, බර්ත් සර්ටිෆිකේට්ස් නම් බර්ත් සර්ටිෆිකේට්ස්, ඇෆිඩවිට්ස් නම් ඇෆිඩවිට්ස් ගත්තා නම් ඒවා ඒ සියල්ල මේ ඔයා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරපුවා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කරගන්නම ඕනේ. එතකොට ඊළඟට අහලා තිබුණ ප්‍රශ්නය තමයි ලංකාවේ තියෙන රුමේනියන් එම්බසි එකෙන් විතරද අපේ ඩොකියුමන්ට්ස් ටික සුපර් ලීගලයිස් කරගන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. ඔයාට ලංකාවේ තියෙන රුමේනියන් එම්බසි එකෙන් සුපර් ලීගලයිස් කරගන්න බැරි වුණොත් ඔයාට පුළුවන් රුමේනියාවේ බුකරස්ට් වල තියෙන ශ්‍රී ලංකා එම්බසි එකෙන් සුපර් ලීගලයිස් කරගන්න. මීට කලින් සුපර් ලීගලයිසේෂන් වීඩියෝස් වලදී මම මේක එක්ස්ප්ලেইন කරලා තියෙනවා. මේකෙදි ලංකාවේ තියෙන රුමේනියන් එම්බසි එකෙන් නම් සුපර් ලීගලයිස් කරගන්නේ අපි අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි මේකට යන්න ඕනේ. මේ එම්බසි දෙකෙන් කෝකෙන් සුපර් ලීගලයිස් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒකත් කියන්න ඕන. මේ වෙනස තියෙන්නේ ලංකාවේ තියෙන රුමේනියන් එම්බසි එකෙන් සුපර් ලීගලයිස් කරද්දී ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඒ කියන්නේ කිසිම මුදලක් අය කරන්නේ නැතුව තමයි කරන්නේ. හැබැයි රුමේනියාවේ තියෙන ශ්‍රී ලංකා එම්බසි එකෙන් සුපර් ලීගලයිස් කරද්දී එක ඩොකියුමන්ට් එකකට 200ක් වගේ ගාණක් අය කරනවා. ඕක විතරයි වෙනස. නැත්තම් සුපර් ලීගලයිසේෂන් එකේ කිසිදු වෙනසක් නැහැ. ඔයාලගේ ඉන්විටේෂන් රිජෙක්ට් වෙන්නේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය දෙකෙන් එකකින් සුපර් ලීගලයිස් කරලා තමයි තියෙන්න ඕනේ ඔයාලගේ ඩොකියුමන්ට්ස්. මේ සුපර් ලීගලයිසේෂන් ස්ටෙප් එකට යන්නේ ලංකාවේ තියෙන ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කරාට පස්සේ තමයි මේ ස්ටෙප් එකට යන්නේ. මේ ගැටලුවට නම් මම දැන් කලින් ප්‍රශ්නේදී සඳහන් කරා ලංකාවේ තියෙන රුමේනියන් එම්බසි එකෙන් ඩොකියුමන්ට් සුපර් ලීගලයිස් කරන්න කීයක්වත් ගන්නෙ නැහැ. ඊට පස්සේ අපේ අය අහලා තිබෙන ප්‍රශ්නයක් තමයි සුපර් ලීගලයිසේෂන් වලට අපොයින්ට්මන්ට් එකක් දාන්නම ඕනද? මෙතනින් මේ මං දාලා තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ තියෙන රුමේනියන් එම්බසි එකේ සුපර් ලීගලයිසේෂන් කරගන්න අපොයින්ට්මන්ට් එකක් දාන්නම ඕනද කියන එක.
ඔව් ඔයාලා අනිවාර්යෙන්ම දාන්න ඕනේ. ඔයාට එක ඩොකියුමන්ට් එකක් සුපර් ලීගලයිස් කරගන්න තිබ්බත් ඔයා අනිවාර්යෙන්ම අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ. මෙහෙම මගෙන් කෙනෙක් අහපු නිසා තමයි මම එහෙම කිව්වේ. ඒ කියන්නේ එක ඩොකියුමන්ට් එකක් තිබ්බත් එතෙන් ගිහින් ඇතුළට ගිහින් ඒක කරගන්න පුළුවන්ද කියලා. හැමෝම හැමදේම දන්නේ නැහැනේ නොදැනුවත්. කියන්නේ දැනුවත් භාවයක් නැති නිසානේ මගෙන් අහන්නේ. අන්න ඒක තමයි මෙහෙම දන්නේ නැති ගොඩක් අය ඉන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේකෙදි මේක සඳහන් කරේ. එක ඩොකියුමන්ට් එකක් සුපර් ලීගලයිස් කරගන්න උනත් ඔයා යන්නේ ලංකාවේ තියෙන රුමේනියන් එම්බසි එකට නම් ඔයා අනිවාර්යයෙන්ම අපොයින්ට්මන්ට් එකක් දාලා ඩේට් එකක් එනකන් ඉඳලා තමයි යන්න ඕනේ. තව දෙයක් තමයි දැන් මේ ඩේට් දාද්දී අපොයින්ට්මන්ට්ස් දාද්දී වෙලාවකට ඉක්මනින් ඩේට්ස් ලැබෙනවා. වෙලාවකට පරක්කු වෙලා ඩේට්ස් ලැබෙනවා. සමහර අයට මාසයක් දෙකක් ඉස්සරහට තියෙන ඩේට් එකක් ලැබෙනවා. සමහර අයට මේ සතියෙම සිකුරාදාට ලැබෙනවා. එහෙම එක එක විදියට තමයි ඩේට්ස් ලැබෙන්නේ. ඇත්තටම මට එම්බසි එක සමග කියන්නේ මේ කිසිම සම්බන්ධයක් නැහැ. කියන්නේ කන්ටැක්ට්ස් නැහැ මට එම්බසි එකේ. ඒ නිසා මම හරියටම දැන් සුපර් ලීගලයිසේෂන් අපොයින්ට්මන්ට්ස් දාද්දි මම කියනවා දාන අයට මට ඔයාට මෙන්න මේ ඩේට් එක ලැබෙයි කියන එක මට හරියටම කියන්න බෑ. අනිවාර්යෙන් ඩේට් එකක් ලැබෙනවා. හැබැයි ඒක සතියකින් ලැබෙයිද සති දෙකකින් ලැබෙයිද එහෙම කියන්න මට හරියටම කියන්න බෑ. අන්න ඒකත් මට මේ වීඩියෝ එකේදී කියන්න ඕන වුණා. ඔයාට ඉක්මනින් සුපර් ලීගලයිසේෂන් වැඩේ කරගන්න ඕන නම් ඔයා කරන්න ඕනේ රුමේනියාවේ බුකරස්ට් වල තියෙන ශ්‍රී ලංකා එම්බසි එකට ගිහිල්ලා මේ ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික සුපර් ලීගලයිස් කරගන්න එක. මෙතනදි සිද්ධ වෙන්නේ මුදලක් වැය වෙන එක විතරයි වෙනස. එතකොට තව දෙයක් තමයි රුමේනියාවේ තියෙන ලංකාවේ එම්බසි එකට යන්න ඔයා අපොයින්ට්මන්ට්ස් දාන්න ඕනේ නැහැ. සතියේ දවස් 5 උදේ 8:00 ඉඳලා හවස 3:00 වෙනකම් මේ කන්සියුලර් සර්විසස් කරනවා. ඉතින් ඔයාට ගිහින් ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික සතියේ දවස් 5 ඕනම දවසක මම අර කියපු වෙලාව ඇතුළත ගිහින් ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික සුපර් ලීගලයිස් කරගන්න පුළුවන්. එතකොට තව දෙයක් තමයි ලංකාවේ පොය දවස්වලට. ඒ කියන්නේ අපි දැන් පොය කියලා කියන්නේ මේ පොය දවස්වලට රුමේනියාවේ තියෙන ලංකාවේ එම්බසි එක වහලා තමයි තියෙන්නේ. ඉතින් එදාට යන්න ඒ දවස්වලට යන්න එපා. බලලා යන්න. මේ අනිත් දවස්වලට නම් එම්බසි එක ඕපන් වීක්ඩේස් වලට. එහෙනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා. එම්බසි දෙකෙන්ම සුපර් ලීගලයිස් කරගන්න ඕනද කියලා සමහර අය අහලා තිබුණා. එහෙම නැහැ. ඔය එම්බසි දෙකෙන් එකකින් සුපර් ලීගලයිස් කරා නම් ඇති. ඒ කියන්නේ ලංකාවේ තියෙන රුමේනියන් එම්බසි එකකින් හෝ රුමේනියාවේ තියෙන ලංකාවේ එම්බසි එකකින් මේ දෙකෙන් එම්බසි දෙකෙන් මේ දෙකෙන් එකකින් සුපර් ලීගලයිස් කරාම ඇති. ඊළඟට ඔයා සුපර් ලීගලයිස් කරගන්න ඕන තැනත් මං කියන්නම්. මේ දෙකෙන් එකකින් සුපර් ලීගලයිස් කරාට පස්සේ ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික රුමේනියාවේ බුකරස්ට් වල තියෙන විදේශ කටයුතු අමාත්‍යාංශෙනුත් සුපර් ලීගලයිස් කරගන්න. ට්‍රාන්ස්ලේට් වැඩේට යන්න කලින් ඒ කියන්නේ රුමේනියන් භාෂාවට පරිවර්තනය කරන්න කලින් එම්බසි දෙකෙන් එකකින් සුපර් ලීගලයිස් කරලා රුමේනියාවේ තියෙන විදේශ කටයුතු අමාත්‍යාංශනුත් සුපර් ලීගලයිස් කරාට පස්සේ ඔයා නෝතර් කෙනෙක් හම්බෙලා රුමේනියන් භාෂාවට පරිවර්තනය කරගන්න වැඩේට යන්න. මේ ප්‍රශ්නට කියන්න තියෙන්නේ ඔව් මම දැන් අර කලින් කිව්වා සුපර් ලීගලයිස් කරාට පස්සේ තමයි නෝතර් කෙනෙක් හම්බෙන්න ඕනේ. එම්බසියෙන් සහ රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සුපර් ලීගලයිස් කරාට පස්සේ නෝතර් කෙනෙක්ව ගිහින් මුණ ගැහෙන්න වගේ වැඩ ටික නෝතර් කෙනෙක් හරහා කරගන්න තියෙන වැඩ ටික කරගන්න. ඊට පස්සේ තව අය අහනවා රුමේනියාවේ ඉන්න කෙනත් ලංකාවෙන් දිවුරුම් ප්‍රකාශයක් ගන්න ඕනද කියලා. මේවා මං හදලා දාන ප්‍රශ්න නෙමෙයි මේවා කට්ටිය අහන ඒවා හොඳද? මේ ඒ නිසා තමයි මම මෙහෙම දාන්න හිතුවේ. දැන් රුමේනියාවේ ඉන්න කෙනෙක්ට ලංකාවෙන් ඇත්තටම දිවුරුම් ප්‍රකාශයක් ගන්න බැහැනේ. මේ කියන්නේ ඒ කෙනා ඉන්න ඕනේ නේනම් ලංකාවේ. දැන් සමහර අය රුමේනියාවේ ඉඳලා ලංකාවට නිවාඩු ආවට පස්සේ එහෙනම් මමත් ලංකාවෙන් දිවුරුම් ප්‍රකාශයක් ගන්නද කියන එකත් අහනවා. එහෙම බෑ. ඔයා ස්පොන්සර් කරන කෙනා රුමේනියාවේ ඉඳලා ස්පොන්සර් කරන කෙනා ලංකාවෙන් දිවුරුම් ප්‍රකාශ ගන්නෙ නැහැ. එයා ගන්නෙ රුමේනියාවෙන්. ඩික්ලරේෂන් කියන්නේ අන්න ඒක එයා ගන්න ඕනේ. ඒ කියන්නේ රුමේනියාවේ ඉන්න කෙනා මේ ගන්න ඕනේ රුමේනියාවෙන්. මොකද අපි කිසිම කෙනෙක් දිවුරුම් ප්‍රකාශයට අස්සම් කරන්නේ නැතුව ලංකාවෙන් දිවුරුම් ප්‍රකාශයක් දෙන්නේ නැහනේ. ඒ ඇරත් ඒ කෙනා ගන්න ඕනේ රුමේනියාවෙන්. රුමේනියාවේ ඉන්න කෙනා ගන්නේ රුමේනියාවෙන්.
ලංකාවේ ඉන්න කෙනා ගන්න ලංකාවෙන්. හිතන්නකෝ ඔයා වයිෆ් ගන්න කියලා. වයිෆ් ඉන්න ලංකාවේ නම් වයිෆ්ගේ නමින් වයිෆ් තමයි ඇෆිඩවිට් එක ගන්න ඕනේ. නැතුව වයිෆ් හස්බන්ඩ්ගේ නමින් ඇෆිඩවිට් එකක් ගන්න බෑනේ. කවුද අස්සම් කරන්නේ? කොහොමද හස්බන්ඩ් අස්සම් කරන්නේ? සයින් කරන්නේ කොහොමද දිවුරුම් ප්‍රකාශේ? එහෙම පොඩ්ඩක් අර හිතන්න. දැන් අර දන්නේ නැති හින්දා තමයි අහන්නේ. ඉතින් රුමේනියාවේ ඉන්න කෙනා ලංකාවෙන් ඇෆිඩවිට් එකක් ගන්න ඕනේ නැහැ. රුමේනියාවේ ඉන්න කෙනා රුමේනියාවෙන් ගන්න. ලංකාවේ ඉන්න කෙනා බබාලා එක්ක යනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම ඇෆිඩවිට් එකක් ගන්නම ඕනේ. තනියේ යන අයත් දැන් ගන්නවා. සමහර ඉමිග්‍රේෂන්ස් වලින් ඒ කියන්නේ සමහර ලෝයර්ස්ලා ඉල්ලන නිසා. ඉතින් එහෙම අයත් ලංකාවේ ඉන්න කෙනා තමයි ලංකාවෙන් ගන්න ඕනේ ඇෆිඩවිට් එක. ලංකාවෙන් අපි ගන්න ඇෆිඩවිට් එක, ඒ කියන්නේ දිවුරුම් ප්‍රකාශය ස්ටෑම්ප් කරගන්නේ කොහෙන්ද කියලා අහලා තිබුණා. ඔයාලා ස්ටෑම්ප් කරගන්න යන්න ඕනේ කොළඹ අලුත් කඩේ සුප්‍රීම් කෝට් එකට. රුපියල් 60ක වගේ ගාණක් තමයි මේකට යන්නේ. මෙතෙන් ගිහින් ස්ටෑම්ප් කරාට පස්සේ තමයි ඔයාට පුළුවන් ලංකාවේ තියෙන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඔයාගේ දිවුරුම් ප්‍රකාශය සහතික කරගන්න. දැන් ඉන්නවා නම් දිවුරුම් ප්‍රකාශ විතරක් අරගෙන රුමේනියාවට යවපු කෙනෙක් අර කලබල වෙන්න එපා. සමහර නෝතර්ස්ලා කියනවා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කරන්න නැතුව ඔහොම එවන්න කියලා. ඒක ඉමිග්‍රේෂන් එකට සබ්මිට් කරන්න. ගොඩක් ලෝයර්ස්ලා එහෙම සබ්මිට් කරනවා. ඒ වුණාට ඔයා වීසා එකට සබ්මිට් කරනවා නම්, කියන්නේ බබාලා ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම සුප්‍රීම් කෝට් එකෙන් මේ ස්ටෑම්ප් කරලා මේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කරලා සුපර් ලීගලයිස් කරගෙන තියෙන්න ඕනේ එම්බසි වලින්. අන්න ඒකත් කියන්න ඕන වුණා. ඉතින් බලමු ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා. මම මේ කියන දේවල් ඔයාලට පැහැදිලි නැත්තම් කීප වතාවක් අහලා බලන්න. එතකොට මං හිතනවා තේරෙයි කියලා. මේ දේවල් මම වීඩියෝස් වලින් ගෙන ආපු දේවල්. අර කට්ටිය අහන ප්‍රශ්න අනුව මම හිතුවා මෙහෙමත් වීඩියෝ එකක් කරොත් තව පැහැදිලි කරගන්න පුළුවන්. අලුතින් එක්කුණායට සමහර මගේ පරණ වීඩියෝස් හොයාගන්න බෑ කියනවා. ප්ලේලිස්ට් එකට ගියාම මම ඔක්කොම ප්ලේලිස්ට් හදලා තියෙන්නේ. ෆැමිලි වීසායට ෆැමිලි රියුනිෆිකේෂන් වීසා කියලා ප්ලේලිස්ට් එකක් හදලා තියෙනවා. එතකොට රුමේනියාවේදී බබෙක් හම්බුණා නම් එයාලගේ ඩොකියුමන්ට්ස් හදාගන්න විදියට වෙනම මේ ප්ලේලිස්ට් එකක් හදලා තියෙනවා. එහෙම ප්ලේලිස්ට් කීපයකට තමයි මම හදලා තියෙන්නේ. එතකොට ඔයාලට හොයාගන්න ලේසි. අදාළ ප්ලේලිස්ට් එකට ගිහිල්ලා ඒකේ බලන්න පහලට ගිහින් මගේ වීඩියෝස් අර මම ලොකු වීඩියෝස් දාන්න නැත්තේ මාව පෙන්නලා කරන්න නැති නිසා. මෙහෙම එක දිගට මේ වගේ වීඩියෝ එකක් බලද්දි බෝරින්. ඒ බෝරින් කියන එක මට තේරෙනවා. ඒ නිසා තමයි මම ඉතාමත් කෙටියෙන් වීඩියෝස් ගේන්නේ. අර අවශ්‍යම කෙනෙක් ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට බලන්න හිතෙන්නේ නැහැ. මොකද අර අපි කැමතිනේ මේ වීඩියෝ එකක් වුණාම ඒක ලස්සනට තියෙනවට. ඒ වුණාට අර මට මෙහෙම මේ මූණ පෙන්නලා එහෙම කරන්න බැරි නිසා තමයි මම මේ ප්‍රසන්ටේෂන් වලින් කරන්නේ. මම හිතනවා අත්‍යවශ්‍ය තොරතුරු ගන්න කෙනෙක්ට මේ වීඩියෝ එක දිගටම බැලුවොත් නැත්නම් දිගටම ප්ලේ කරලා හරි තියන්න අහගෙන ඉන්න පුළුවන් නිසා මේ එහෙම අහගෙන ඉඳලා හරි අවශ්‍ය තොරතුරු ටික ගන්න, ස්කිප් නොකර බලන්න. අලුතෙන් මේ process එක පටන් ගන්න ඉන්න කෙනෙක්ටත් මේක ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. එතකොට තව අහන ප්‍රශ්නයක් තමයි ෆැමිලි එකටම එකපාර රුමේනියාවට එන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් අලුතෙන් මේ වීඩියෝස් බලන අය, ඒ කියන්නේ දැන් රුමේනියාවට තාම ඇවිල්ලා නැහැ ෆැමිලි එකේ කවුරුත්ම. එයාලා මගෙන් අහලා තිබුණා ෆැමිලි එකම එකපාර යන්න පුළුවන්ද? ඒ කියන්නේ හස්බන්ඩ්, වයිෆ්, බබාලා ඔක්කොටම එකපාර රුමේනියාවට යන්න පුළුවන්ද කියන එක. එහෙම එන්න බැහැ රුමේනියාවට. මුලින් වාගේ ෆැමිලි එකේ කෙනෙක් ඇවිල්ලා තමයි ෆැමිලි රියුනිෆිකේෂන් වීසා යටතේ පවුලේ අනිත් අයව ගන්න පුළුවන්. අනිත් අයව කියලා අදහස් කරේ ඔයාගේ පවුලේ පළවෙනි පුරුකේ සමාජිකයන් විතරයි ඔයාට ෆැමිලි රියුනිෆිකේෂන් වීසා යටතේ ගන්න පුළුවන්. ඒකෙනුත් ඔයාට ඔයාගේ දරුවෝ ගන්න පුළුවන් 18ට අඩු දරුවෝ විතරයි. 18ට වැඩි දරුවන්ව ගන්න බෑ. ඉතින් මේ ප්‍රශ්න ටික විතරයි මම මේ වීඩියෝ එකට දැම්මේ. තව ප්‍රශ්න ගොඩක් මම හදලා තියෙනවා. හැදුවට මේ වීඩියෝ එකේදී මම දැන් කතා කරගෙන යද්දි ටයිම් පීරියඩ් එක සෑහෙන්න මේ කියන්නේ මේ වීඩියෝ එකේ කාලය ගොඩාක් වැඩි වෙනවා. එතකොට බලන්න අපහසු නිසා මම හිතුවා මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරොත් හොඳයි කියලා. එහෙනම් මම ඊළඟ ප්‍රශ්න ටික තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්.
හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම කියන්නම් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙම වුණොත් මම ආයේ මේ විදිය වීඩියෝ එකක් ගේන්නම්. මේ විදිය ගේන එකෙන් ඔයාලට වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි.